එච්චර උඹලා ඉතින් මේක මහ ලොකුවට පටන් ගත්තනේ ඒ ලෙවල් කරනවා ඩොක්ටර්ස්ලාට ඉන්ජිනියර්ස්ලා උඹලටනේ ලොකු ලොකු ඒවා ඕනුනේ දැන් ඉතින් විදවපල්ලා කරන්න දෙයක් නැහැ හරිද කරන්න දෙයක් නැහැ ඉතින් ඔය තමයි මිඩ්නයිට් සෙන් එකනේ උඹලා මේ උගුරවල මෙහෙම කෑලි නැහැ කියන්නේ ඇත්තටම මේ කාලෙදි සාමාන්‍යයි එන මේ පොඩි එකක් තියෙනවා තුවාල වෙනවා අනිවාර්යෙන් අන්තිම මාස දෙක කියන්නේ මගේ උගුරේ වම් පැත්තක් මොකක් හරි වෙලා තුවාල වෙන්නේ මොන හේතුවද මන් දන්නේ ඒක එහෙම පන්ති තියෙන කාලට ගන්න දෙයක් නැති වෙන මට්ටම නෙවෙයි වෙනවා ආයෙ කොමරි වැඩි මේව කරගෙන ඉමු උදේ පේපර් ලියලා ඇති සමහරක් කර රිවිෂන් එකෙත් ඉඳලා ඇති එන වෙලාවල් ඇති එහෙම තමයි ඉතින් කරන්න දෙයක් නැහැ මේ වෙලාවට ඉතින් කෙඳිරි ගන්න නැතුව කොහොමද කරන්න වෙනවා දැන් මම මේ ටිකම ඊයේත් ගන්න ඕනේ ඔයාලට කියන්න හරිද ඊයේත් උදේ අර රිවිෂන් එකේ KPKC කරලා අවස මේ ටිකම කරලා ආයෙ රෑ ඇඩ්වාන්ස් තියරි මිස්ටර් අභ්‍යාස එක්ක කරා අදත් එහෙමයි හෙටත් එහෙමනේ අපෝ හෙට උදේ 5ට යන්න ඕන මාතර රෑ 12ට අන්ති ඉවර වෙන්නේ කරන්න දෙයක් නැහැ ඉතින් ඔය තමයි මිඩ්නයිට් සෙන් එකනේ වල මේ උගුරවල මෙහෙම කෑලි නැහැ කියන්නේ ඇත්තටම මේ කාලෙදි සාමාන්‍යයි එන මේ පොඩි එකක් තියෙනවා තුවාල වෙනවා අනිවාර්යෙන් අන්තිම මාස දෙක කියන්නේ මගේ උගුරේ වම් පැත්තක් මොකක් හරි වෙලා තුවාල වෙන්නේ මොන හේතුවද මන් දන්නේ ඒක එහෙම පන්ති තියෙන කාලට ගන්න දෙයක් නැති වෙන මට්ටම නෙවෙයි වෙනවා ආයෙ බ්‍රහස්පතින්දා දවසේ මට පන්ති නැහැ එදා ඉවර වෙද්දී ආයෙ සිකුරාදා වෙද්දී යථා තත්ත්වයට ටිකක් එනවා ආයෙ සෙනසුරාදා ඉඳන් ආයෙ එහෙමයි කියන්නේ සෙනසුරාදා පේපර් ඩිස්කෂන් එක 8ට පටන් ගන්නවා අන්ති ඉවර වෙන්නේ අර රෑ තියෙන ප්‍රශ්න කරන සෙෂන් එකෙන්නේ ආයෙ රෑ 8ට විතර පැය 12ක් ඉරිදා උදේ 8ට පටන් ගන්න පන්ති වෙන්නේ රෑ 10ට ඇඩ්වාන්ස් තීරණ නම් එක පැය 14ක් සඳ පැය 14ක් නෙවෙයි 14මාරක් අඟහරුවාදා අද නම් මේකෙන් ඉවරයි එතකොට පැය වන්නේ 7 5 පැය 10ක් වගේ බදාදා මන් දන්නේ නැහැ කොච්චරක්ද කියලා බදාදා තමයි වැඩිම දිනනවා දැන් පැය 15කට කිට්ටු 16ක් විතර ඇති මේ වැඩි හරියක් අන්තියක මොකක් කරගෙන ඉඳලා තින්නේ කියන්නේ ඊතර වෙලා වයින් කරා කොහොම තමයි ඉතින් කරන්න දෙයක් නැහැ ඒවා අර එහෙම මිනිස්සු ඉන්නවා ඒක කේන්ද්‍රී ගාමින් ඒක මාර අමාරුයි කී කී ඉන්නේ උන් ඉන්නවා තව උන් ඒක තීරුම් අරන් ඉන්න ඕක කේන්ද්‍රී ගා ඉන්න එක නෙවෙයි ඉතින් කරන එක තමයි වැඩේ කරොත් යම් දේවල් ටිකක් හම්බ වෙනවා නැත්තම් නැහැ ඒ හරි සරලයි ඒක ප්‍රොසෙස් එකක් ඔයාට තියෙනවා තෝරා ගැනීමක් ඒක කරලා ඒ අවශ්‍ය දේ ලබා ගන්නවද නැත්තම් පාඩුවේ ඉන්නවද කියලා එක මිනිස්සු කැමති දෙයක් තෝරගන්නවා එච්චරයි. උඹලා ඉතින් මේක මහ ලොකුවට පටන් ගත්තනේ ඒ ලෙවල් කරනවා ඩොක්ටර්ස්ලාට ඉන්ජිනියර්ස්ලා. උඹලටනේ ලොකු ලොකු ඒවා ඕනුනේ දැන් ඉතින් විදවපල්ලා කරන්න දෙයක් නැහැ. හරිද? ඒව තමයි. ඒ කියන්නේ ඒකට මයින්ඩ්සෙට් එක හදා ගන්න ලොකු ඒවා ඕන වුණා නම් ඒ පරිප්පු කන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. ඒව ඔය කීවත් ඉන්න ඕනේ නැහැ. අපි යම් වැඩේට අහන්න. හරි කෑ ගන්න. සංසුන්ගෙන් කතා නතර ගන්න.